පාන් එකක් දෙන්න. Hai කියනවනේ. සම්සෙන්. ගන්න අපේ ජයන්තයෙන් පටන් කාර්ලගේ. ගොඩක් මුලියට වඩා ලොකු අය. Hi guys, welcome to Mr. Ronde. ඉතින් අද අපි ලංකාවට ඇවිල්ලා ගෙවෙන 6 වෙනි දවස සෙනසුරාදා දවසක් අද. ඉතින් අද අපි පොඩි වැඩ සෙට් එකක් දාගෙන ඉන්නවා. වා කියනද අපේ අදහසට මොකද්ද කරන්න ඉන්නේ කියලා. කොහොම හරි අපි කලින් ඉඳන් ප්ලෑන් කරන් ආවා. අපි එන සතියේ පළවෙනි සෙනසුරාදා දවසේ අපි ගලේ දේවාලෙට දානයක් දෙනවා කියලා. ඔයගොල්ලෝ හැමෝම දන්නවා ඇති මිනුවන්ගොඩ තියෙන ගලේ දේවාලේ. ඉතින් අපිට ගලේ දේවාලේ ගොඩක් ළඟයි අපේ ගෙදර ඉඳලා. ඉතින් ඔයගොල්ලෝ දකින්න නැති අපේ කලින් වීඩියෝ එකේ. අපි කලින් වීඩියෝ එකේ ගලේ දේවාලෙට ගියා. ඉතින් අදත් අපි ලෑස්ති වෙලා ඉන්නවා ගලේ දේවාලෙට දානයක් දෙන්න. ඉතින් මේ vlog එක දිගටම බලන් ඉන්න. අපි දානෙට ලෑස්ති වෙන විදිහ සහ දානෙ දෙන විදිහ මේ vlog එක පුරාමටම තියෙනවා අන්තිමටම තියෙනවා. අපි දැන් ආව අපේ ලොකු පුංචිගේ බබාව එක්කන් යන්න. මොකද අපිට දැන් මේ දානේ වැඩ ටික ලෑස්ති කරගන්න බඩු ටික ගන්න ඕන. මේ යන ගමන් දේශහන්ටත් ටිකක් අමාරු නිසා අපි පොඩ හෙල්ප් එකක් ගන්නත් එක්ක යාව එක්කන් යනවා. එයාලගේ මම හරි ගේ හදනවා. ඔව් ගේ හදන ගමන් තාම තියෙන්නේ. කියන්න. යා කියන්න. හායි. ගයිස් අපි දැන් මේ හවසට දානේ දෙන්න පොඩි රෙඩි කරගන්න. ගයිස් අපි දැන් හවසට දානේ දෙන්න මේ පාන් ගන්න යන්නේ. අපි මේ දෙන්නෙක් එක්කන් ආවා පාන් ගන්න තැන බේකරි පාර හොයාගන්න. හැබැයි මේ පොඩි අර්බුදයකට පත් වෙලා තියෙනවා පාර හොයාගන්න බෑ මේ දෙන්නට. ගයිස් අපි ෆයිනලි බේකරි හොයාගත්තකෝ බේකරිය. ආ මෙතන. අර ඉස්සරහට ගිහින් ආරෝ. අම්මා කීයද කොච්චරලා ගියද බේකරි හොයාගන්න? විනාඩි 10ක් නෙමෙයි. පැයක් ඉඳලා ගියා. මගේ අත බැරි හින්දා මේ දෙන්න තමයි අද පාම් පටවන්නේ. මෙතන පාම් මේකේ. පාන් 110ක් නේ? 110ක්. ඇත්තේ උඩට හරි දාන්න බැරිය? එක ෂීට් එකක් කරුවොත් මදි වේද? පුළුවන්. නෑ එක ෂීට් එකකට පඩන්න පුළුවන් මෙතන. තව ට්‍රේ කීයක් තියෙනවද? දැන් මෙතන උඩින් ගහන්න පුළුවන් නේ? දැන් පාන් වල තත්ත්වය. හරි වහන්න කැලේ නෑනේ. හරි බංගෙට 110ක් ෆොටෝ ගත්තා. දැන් අපි නගින්න ඉන්න ඉස්සරහට ගන්නව කයින්නවද? ඉතින් මෙයාට එන්න. හරි thank you boss දෙකේ. හම්මේ ඒකත් හරිනේ. ගේ මන්නේ පාන්ගෙට 110ක් ෆොටෝන එක. අයියෝ මං හිටියා මේ මිනිස්සු දෙන්නෙක් දුන්නේ කියලා. මෙන්න මේක තමයි guys බේකරි එක. මොකද මේකේ බේකරි එක නම? තරුන් බේකර්ස්. කොහෙද මේක තියෙන්නේ? මුදුන්ගොඩ. කොහෙද? අරුන්තොට පාරේ මුදුන්. අරුන්තොට පාරේ මුදුන්ගොඩ. පිට මේක කවුද කන්ටැක්ට් කරන්නේ? ප්‍රීති කැන්ටි නේ? ප්‍රීති. එයා අඳුරන තැනක් කියලා අපිට ඉතින් එතන ඩිස්කවුන්ට් එකත් එක්ක සෙට් කරලා දුන්නා. පස්සට ගන්න කන්නේ නේද අය? අයියෝ එත්සිරාම් බම් මං හිතන් හිටියේ පාන්ගෙඩි 110ක් පටවන්න මිනිස්සු දෙන්නෙක් විතර ඕන නැති කියලා. විනාඩි 5ක්වත් ගියේ නෑ. අයියෝ. දෙන්න යනවාද පාන් පටවගෙන අපිව දාලා? අපි දැන් ඉන්නේ ගම්පහ ඔරුතට පාරේ. අපි හිතුව මග නවත්තලා තෙමිලි ගෙඩියක් බොන්න ඕනි කියලා. දෙදෙනාට? දෙදෙනා රජුනා.
තියන ගන්න. වටයක් දාලා දෙන්න. වටයක් දාලා දෙන්න. හරියට. පාත් එක කරන් දෙන්නද එකක් බොනවද? මොකද කරන්නේ? එකක් බොන. එකයි. මෙහාට ඇවිත් බොන. පාරේ. ළමයි දෙන්න මගේ. ඕ. මේ මගේ ළමයි දෙන්න. තමයි දෙන්නද දෙන්න? ඉදා තමයි. දීගේ භෝජන. නෑ තැඹිලි වල රස එක තියෙනවා ඈ. රන් තැඹිලි නෙවෙයිනේ. රන් තැඹිලි බීලා තියෙනවා. මම බීලා නෑ. ඔයාව ගන්න දෙපේ. ඔයා මොකද කියන්නේ? අවුලක් නෑ සූප් එකනේ. කරහයි උනාට. ගොඩක් කාලෙකින් තැඹිලි වොන්නේ. වයිෆොයි දුවයි පුතයි. මේ ඉන්නේ කවුද දන්නවද ඔයගොල්ලන්ට පේනවද මෙයා? තියරියටම. තියරියටම ෆිසික්ස්. කවුද මේ? දිනෙව්. නෑ. නිලන්ත ජයසූරිය. ජයසූරිය නේද? ඔව්. නිලන්ත ජයසූරිය. මේ තමයි මම ෆිසික්ස් වලට ක්ලාස් ගිය සර්. ඒක තමයි ස්ටෝරි එක. ඉතින් අපි ගම්පහ ඉඳලා ඉක්මනටම ගෙදර ආවා. මොකද අදහසට ගලේ දේවල්ට දාන දෙන්න වැඩ ගොඩක් තියෙනවා කරන්න. ඉතින් අපි ගෙදර එද්දී ගෙදර කට්ටිය ඔල්රෙඩි වැඩ පටන් අරගෙන ඉතින් ඔයගොල්ලන් මේ දකින්නේ අපි දානට දෙන්න සීනි සම්බෝලයක් හදනවා. ඇත්තටම අපි මේ දාන දෙන්න ප්ලෑන් කරේ ගොඩ දවස් ඉඳලා. ශහානුයි මායි ෆිල්ලන් වල ඉඳන්ම මේක ප්ලෑන් කරා කොහොමද මේ ගලේ දේවල්ට මේ දාන දෙන්න කියලා. ඉතින් අපි දෙන්න හිතුව විදිහටම ගෙදර කට්ටියත් එක්ක කතා කරලා අපි හිතුවා කැම ಜಾති 3ක් දෙන්න ඕනි කියලා. එකක් තමයි සීනි සම්බෝලයි පානුයි. අනිත් එක කිරිබතුයි ලුණු මිරිස්සුයි. තව එකක් දෙනවා යෝගට්. ඉතින් ඒ කැම ಜಾති 3 තමයි අපි ගලේ දේවල්ට දෙන්න හිතාගෙන ඉන්නේ අද හවසට. ඉතින් අපි ගෙදර කට්ටියත් එක්කත් කතා කරාට පස්සේ ගෙදර කට්ටිය සජෙස්ට් කරා අපි මේ දානේ 500 දෙනෙක්ට දෙමු කියලා. ඉතින් මේ හැම එකකින්ම ඒ කියන්නේ පාන් වලිනුයි යෝගටුයි කිරිබතුයි ඒ හැම එකකින්ම 500 ගානේ අපි ලෑස්ති කරගත්තා. ඉතින් අද සෙනසුරාදා දවසක් ඔයගොල්ලෝ කලින් ගලේ දේවාල ගිහින් තියෙනවා නම් දන්නව ඇති. සෙනසුරාදාට ගොඩාක් සෙනගෙනවා ගලේ දේවාල වඳින්න. ඉතින් ටිකක් රෑ වෙන තියලා තමයි ගොඩක් කට්ටිය එන්නේ. ඒක නිසා අපි හිතුවා ටිකක් හවස් වෙලාම එතෙන්ට ගිහින් දානේ බෙදන්න පටන් ගන්න ඕනේ කියලා. ඉතින් ඒක නිසා අපි සීනි සම්බල පාන් හදන වැඩේ පටන් ගත්තා දවල් 2ට විතරම. ඉතින් ඇත්තටම මේ වැඩේට අපේ ෆැමිලි එකේ කට්ටිය ගොඩාක් අපිට උදව් කරා. ඔයගලන්ට මේ පේන්නේ අපේ ෆැමිලි එකේ කට්ටිය අපේ බාප්පලා පුංචිලා අපේ තාත්ති නංගි එතකොට අපේ පුංචිලාගේ බබාලා ටික මං හිතන්නේ පුංචිලාගේ බබාලා ටික තමයි ගොඩාක් සපෝට් කරේ. ඒගොල්ලෝ හරියට වැඩ කරා මෙතන. ඉතින් පාම් පැක් කරන එක මෙතන වීඩියෝ කරන්නෙත් එක්කෙනෙක්. ඉතින් හැමෝම වගේ මේ වැඩේට ගොඩාක් සතුටින් විනෝදෙන් සපෝට් එක දුන්නා. ඉතින් මට මේ හැම දෙයක්ම වීඩියෝ කරගන්න උවමනාව තිබ්බා. මොකද මේ වෙලාව අපේ ෆැමිලි එකේ හැමෝම ඉන්නවා. ඉතින් මේක මෙමරි එකක් විදියට අපිට හැමදාටම තියාගන්න පුළුවන් නිසා මම මේක හරි ආදරෙන් වීඩියෝ කරේ ඔයගලන්ටත් පෙන්නන්න. ඉතින් මේ වගේ බකට්ස් වල දාගෙන යන්න ඉඩ නැහැ අර පැත්තට. අපි ඔක්කොම මේ වගේ ට්‍රොලි එක ගැට ගහගෙන යන්න පුළුවන්. හරියට දේවාලට යන්න ඕනේ. මේ පේන ඇති වාහන ඉර වෙලා තියෙන්නේ. ඉතින් අපි දාන ටිකත් ඔක්කොම හදාගෙන දැන් ගලේ දේවාලට ඇවිත් ඉන්නේ. ඉතින් අපි ළඟ කෑම ಜಾති 3කින් 1500 දෙනෙක්ට විතර බෙදන්න කෑම ಜಾති ගොඩක් තිබුණ නිසා අපිට මේ වගේ ට්‍රොලි එකක් අරගෙන එන්න වුණා වෙහිකල් එක ළඟට කෑම ටික දේවාලේ ළඟට අරගෙන යන්න. ඉතින් ඇත්තට මේ කිව්වොත් එදා දවසේ හිතා ගන්න බැරි තරම් සෙනගක් ගලේ දේවාලට ඇවිත් හිටියා. කොහොම හරි අපි මේ කෑම අරගෙන ආව ට්‍රොලි එකේත් අපිට කෑම ටික ඔක්කොම එකපාර අරගෙන ඉන්න බැරි වුණා. ඉතින් අපි කොටස් දෙකකට තමයි අරගෙන ආවේ. මුලින්ම කිරිබතුයි යෝගටුයි අපි මෙතෙන්ට අරගෙන ආවා. ඉතින් ඇත්තටම ගලේ දේවාලය ඇතුලේ මේ වගේ දාන දෙන්න වෙනම තැනක් ඒගොල්ලෝ හදලා තියෙනවා. හැබැයි ඔයගලන්ට පේනවනේ හිතා ගන්නවත් බැරි සෙනගක් අද ඇවිත් ඉන්නවා මෙතෙන්ට. ඒක නිසා එතන දාන දෙන තැනත් ගොඩාක් ලොකු පොලිමක් තිබුණා. ඉතින් අපිට හිතා ගන්න බැරි වුණා අපිට කොයි වෙලාවෙ chance එකක් හම්බ වෙයිද කියලා. ඒක නිසා එතන ගලේ දේවාලේ එතන වැඩ කරන්න
කට්ටියත් අපිට කිව්වා ඔයගොල්ලෝ එළියම දාන දෙන්න පටන් ගන්න කියලා. ඒක නිසා අපි මුලින්ම ගෙනාපු කිරිබත් ටික බෙදන්න පටන් ගත්තා. ඉතින් මේ වෙලාවෙත් අපි දෙන දානට අමතරව තව ගොඩාක් කට්ටිය මෙතන දාන දුන්නා. ඉතින් හරි සතුටුයි අපිටත් ගලේ දේවාලයට ඇවිල්ලා අපි හිතුව විදිහටම අපි හදන් ආව දානේ බෙදන්න පුළුවන් වුණ එක ගැන. ඉතින් මේ වීඩියෝ එක ගත්තෙත් අපිට මෙමරි එකක් විදිහට මිසක් වෙන අදහසකින් නෙවෙයි. ඉතින් අපි ගොඩක් පුංචි කාලේ ඉඳන් ගලේ දේවාලයට එන්න පුරුදු වෙලා ඉන්නවා. ඒ වගේම මම ශහානි මැරි කරපු දවසේ ඉඳලා අපි ලංකාවේ ඉන්න කාලෙදී නිතරම වගේ ගලේ දේවාලයට ආවා. හැබැයි ඉතින් ඒ කාලේ නම් මේ වගේ ගොඩාක් සෙනග ආවේ නැහැ. බොහොම සුළු පිරිසයි ආවේ. හැබැයි කියන්න සතුටුයි අද වෙනකොට ගලේ දේවාලයට මුළු ලංකාව වටෙන්ම කට්ටිය එනවා. ඉතින් අදත් ඒ වගේ දවසක්. ඉතින් ඒ වගේ ගොඩාක් සෙනග ඉන්න දවසකට ඒ කට්ටියට අපිට මේ වගේ දානයක් දෙන්න ලැබුණ එක ගැනම පුදුම තරම් සතුටක් තියෙන්නේ. ඉතින් අපිට වැඩි වෙලාවක් යන්නේ නැතුවම කිරිබත් කෑලි 500ම බෙදලා ඉවර කරන්න පුළුවන් වුණා. ඉතින් ඊට පස්සේ අපි ගෙනාපු යෝගට් ටික අපි බෙදන්න පටන් ගත්තා. ඉතින් අපි යෝගට් වලිනුත් හරියටම 500ක් ගෙනාවා මේ දානෙට දෙන්න. අපි මුලින්ම හිතුවේ මේ කෑම ಜಾති තුන එකපාරම බෙදනවා කියලා. හැබැයි අපි පස්සේ හිතුවා එහෙම කරොත් මේ කෑම 500 දෙනෙක්ට විතරනේ අපිට බෙදන්න වෙන්නේ. ඒක නිසා අපි තුන් පාරකට බෙදුවොත් මේක 1500කට වැඩි පිරිසකට අපිට දෙන්න පුළුවන් නිසා අපි මේක තුන් පාරකට තමයි බෙදුවේ. ඉතින් මම මුලින්ම කිව්වනේ අපි කිරිබතුයි යෝගට් විතරයි මුලින්ම මෙතෙන්ට අරගෙන ආව කියලා. හැබැයි ඉතින් මේ බොක්සෙසුත් එක්ක එක සීනිසම්බල පාන් පෙට්ටියක් ඇවිත් තිබුණා. ඒක නිසා අපි ඒකත් මෙහෙම්මම බෙදලා ඉවර කරා මෙතනම. අපි මේ වෙලාවේදී මෙතෙන්ට ගෙනාවු කෑම ඔක්කොම ටික බෙදලා ඉවර කරා. හැබැයි අපිට දැන් පොඩි චැලෙන්ජ් එකක් ඇවිත් තියෙන්නේ. වෙහිකල් එකේ තියෙන ඉතුරු පාන් ටික මෙතෙන්ට අරගෙන එන එක. මොකද කිව්වොත් රෑ වෙනවා වැඩි වෙනවත් එක්කම එන පිරිසත් වැඩි වුණා. ඉතින් අපිට මෙතන ඉඳලා වෙහිකල් එකට යන්නවත් බැරුව තමයි මේ වෙලාවේ ඉන්නේ. හරි ඔයාලට මොනවද හම්බුනේ? මොනවද හම්බුනේ ගලෙන් දේවාලේ ගිහිල්ලා? මේ අම්මෝ දේවල් මේ තියෙන්නේ මොනවද? මුතන් දේවල්. අසයිද ඒක? ඔව් රහයි. ඒ ළමයි මොකද උදේ කරන්නේ? හයි කියන්නේ. හා? දෙවදට මොකද කරේ මිච්චලා මොනවද ඇවිල්ලා දැන් මොනවද බෙදුවේ? අය මොකද වෙන්නේ නැහැ. ඇයි බොරු කියන්නේ? මොනවද බෙදුවේ කියන්නේ? කොහොමද තියන්නේ? ඉතින් කොහොම හරි හරියටම පැයකට විතර පස්සේ අපේ තාත්ති බාප්පලා කියලා ඉතුරු පාන් 500ත් මෙතෙන්ට අරගෙන ආවා. හැබැයි අපි මේක බෙදන්න අර මම කලින් කිව්ව ගලේ දේවාලේ හදලා තියෙන දානේ දෙන තැනට අපිට එන්න පුළුවන් වුණා. හැබැයි ඉතින් මෙතන ඇතුළට නම් මට ශහන්ට යන්න බැරි වුණා. කොහොම හරි මෙතන ගලේ දේවාලේට ඕගනයිසර් කෙනෙකුත් අපිට මෙතන පාන් ටික බෙදන්න ගොඩාක් සපෝට් කරා. එන්න බෑ. ආච්චිට පිළිවෙට නඩෝංගා. මේ තවතර ගෙන්න ඕනේ. අම්මා මමත් ඉඳ ගන්නවා. කාගෙට පැදුර? ඉතින් මේ වෙලාවෙදී නම් අපි හැමෝටම ගොඩාක් මහන්සි. හැබැයි අපි ගෙනාපු දානේ ඔක්කොම අපිට බෙදලා ඉවර කරන්න පුළුවන් වුණ එක ගැන නම් මේ වෙද්දි ලොකු සතුටක් තියෙන්නේ. ඉතින් මමයි ශහානුයි හිතුවටත් වඩා හොඳට මේ දානි කරගන්න පුළුවන් වුණා. ඉතින් අපිට ඒ විදිහට මේ දානි කරගන්න උදව් කරපු සියලුම දෙනාට මේ පින අනුමෝදන් වෙයි කියලා මම හිතනවා.